ආයුබෝවන් 2026 වර්ෂය දැන් ලබන්න උන්න මෙන්න ලංකාවාසී ජනතාවටත් ලෝකවාසී ජනතාවටත් පොදුවේ මොන අමාරුකම් අපහසුකම් තිබුණත් 2026 වර්ෂය ඊටම සුබදායක වර්ෂයක් වේවා කියලා ඉතසිතින් මම ප්‍රාර්ථනා කරනවා ඔබට ජයෙන් ජයම වේවා මම ජ්‍යොතිර්විද්‍යා විභූෂණ राज्य सम्मानलाभी आनंद सेनिगरत्न ओम देवानां च ऋषीणां च गुरुं काञ्चन सन्निभं बुद्धिभूतं त्रिलोकेशं तं नमामि बृहस्पति තව දවස් කිහිපයකින් 2026 වර්ෂය උදා වෙනවා හැමෝම කැමති දැනගන්න 2026 ලෝකෙට කොහොම වෙයිද අපිට කොහොම වෙයිද මට කොහොම වෙයිද කියලා දැනගන්න. අපි ඒ ගැන කතා කරමු. මුලින්ම බලමු ලෝකෙට කොහොමද කියන කාරණාව. මේ ලෝකෙට කොහොමද කියන කාරණාව ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපි ජෝතිෂයෙන් කතා කරන්නේ. ඒ හින්දා බ්‍රහස්පති ග්‍රහයා ගැන කතා කරමු. මේ මොහොත වන විටත් බ්‍රහස්පති ග්‍රහයා දෙහිවින්ම දුර්වල වෙනවා. මේක ජ්‍යොතිෂ වචනෙන් කියනවා නම් බ්‍රහස්පති ග්‍රහයාව සෙනසුරු සහ රාහු වේද කරනවා. බ්‍රහස්පති ග්‍රහයාව වේද වුණාම කෙටියෙන්ම කියන්න තියෙන්නේ ලෝකෙටම අපලයි කියලා. මම ලෝකෙට තියෙන අපල ගැන කියන්න ඉස්සෙල්ලා අපි බලමු මොකද කරන්න කියලා. ශනි සහ රාහු බ්‍රහස්පති ග්‍රහයාව දුර්වල කරලා තියෙනවා වේද කරලා තියෙනවා. අපිට පුළුවනි අපේ මට්ටමින් නැත්නම් අපිට ඕන විදිහට බ්‍රහස්පති ග්‍රහයව ශක්තිමත් කරන්න. කොහොමද ඒක කරගන්නේ? යන්ත්‍ර මන්ත්‍ර දාලා පිරිත් ගායනා කරලා දෙවියන් අදහලා වන්දනාමාන කරලා බෝධි පූජා තියලා ඒක කරන්න පුළුවන්. බැරි කමක් නැහැ. ඊට වඩා බොහෝම ලේසි. මොකද බ්‍රහස්පති කියන්නේ ධර්මය පිළිබඳ ග්‍රහයා. අපි බලමු මොහොතකට බ්‍රහස්පති ග්‍රහයාව අපේ මට්ටමින් හෝ ශක්තිමත් කරගන්නේ කොහොමද කියලා. අපිට හොඳ හුරු පුරුදු අපි භාවිතා කරන අපි විශ්වාස කරන බෞද්ධ ඉගැන්වීමක් තියෙනවා. ධර්මය රකින්නා ධර්මයේ විසින් රකින්නු ලබයි. ධර්මයේ පිළිබඳ ග්‍රහයා බ්‍රහස්පති. ඒ නිසා අපි ධර්මානුකූලව ජීවත් වෙන තාක්කල් ලෝකේ බ්‍රහස්පති මොන විදිහකට දුර වෙලා තිබුණත් අපිට අපේ ආරක්ෂාව සපයා ගන්න පුළුවන්. ඒ නිසා මේ අවුරුද්දක් ගෙවිලා 2026 ලබන මොහොතේ මම මුලින්ම දෙන පණිවිඩය තමයි මේ කාලේ බ්‍රහස්පති හොඳ නැහැ. කොච්චර කාල හොඳ නැද්ද? ලබන අවුරුද්දේ ඒ කියන්නේ 2026 මාර්තු ඉවර වෙනකන් බ්‍රහස්පති හොඳ නැහැ. ඒ නිසා අපි හොඳ විය යුතුයි. අපි හොඳ වුණාම බ්‍රහස්පතිගේ අපල අපිට බෙහෙවින්ම මගේ හරගන්න පුළුවන්. බ්‍රහස්පතිගේ මේ අපල කාලේ ලෝකෙට මොනවද වෙන්නේ? ගුණදහම් යට යනවා. කාලගුණ විපර්යාස සිදු වෙනවා. හොඳ යට ගිහින් නරක මතු වෙනවා. පරණ බොරුකාරයෝ බලයෙන් පහ වෙලා අලුත් බොරුකාරයෝ නැවත බලයට එන්න පුළුවන්. සුනාමි ඇති වෙනවා. ගිනි කඳු ඇති වෙනවා. කවද දක්වාද 2026 මාර්තු ගත වෙන තුරු සමහර වෙලාවට අලුත් ඖෂධ වර්ග බිහි වෙන්න පුළුවනි. ඒක නම් හොඳ දෙයක්. බැංකු ලෝකෙම ඊටම අසීරු තත්වයන්ට නැත්නම් බැංකු වහන තත්ත්වයටපත් වෙන්න පුළුවනි. වෛරස් රෝග කොරෝනා වගේ අපිට හොඳ මතකයිනේ මේ වෛරස් රෝගය කොරෝනා හා සමාන වෛරස් රෝග නැවත හිස ඔසවන්න පුළුවනි. සුනාමියක් ආවත් සුළි කුණාටුවක් ආවත් පුදුම වෙන්න එපා. බ්‍රහස්පති පීඩා වෙලා තියෙන කාල සීමාව එනම් 2026 මාර්තු ගත වෙන තුරු ඔන්න ඔය ආකාරයේ මහත් විපත් සිදු වෙන්න පුළුවනි. චීනය ඊටම වෛරී හැඟීමෙන් කටයුතු කරන්න පුළුවන්. රුසියාවත් ඒ විදිහයි. ඇමරිකාවත් ඒ විදිහයි. ඒ වගේම ලෝකෙට ලොක්කා ඩොනල්ඩ් ට්‍රම්ප්ට උනත් ඉදිරි කාලය
හොඳ නැහැ. ලෝකේ ඕන දෙයක් වෙච්ච දෙයින් ලෝකෙට හොඳ නැහැ. අපි හොඳ වෙලා අපේ ආරක්ෂාව අපි සපයා ගමු. ඔන්න ඔය පණිවිඩය තමයි කියන්න තියෙන්නේ. ඊළඟට ලංකාවට උනත් 2026 වර්ෂය ඒ තරම්ම සුබදායක නැහැ. රජයේ වියදම පාලනය කරගන්න අමාරු වෙයි. අපි දන්නවා දැනුත් මේ ගම් වතුර නායයන් දිත්වා සුලිකුණාටුව ඒකෙන් ඇතිවෙච්ච තත්ත්වය අනුව අනිවාර්යෙන් අපිට ජාතියක් හැටියට විශාල වශයෙන් වියදම් කරන්න සිදු වෙනවා. ඉතින් රටට හොඳ නෑ කියලා කියපු ගමන් කෙනෙක් හිතන්න පුළුවන් මම මේ කියන්නේ විපක්ෂයට හොඳයි කියන කාරණාව නෑ. මම කිසිසේත්ම කියන්නේ නෑ. 2026 වර්ෂය විපක්ෂයටත් ඒ තරම්ම හොඳ නෑ. ඉතින් රජයට සහ විපක්ෂයට යන දෙගොල්ලන්ටම හොඳ නැතිවීම සමහරලාට ජනතාවට හොඳ වෙන්න පුළුවනි. මොකද ඒ වෙලාවට තමයි සමගිය කියන කාරණාව ඇති වෙන්නේ. ගෙදර ආරවුල් තියෙන්න පුළුවන්. බාහිර බලවේගයක් අපිට විරුද්ධව කටයුතු කළොත් ගෙදර සමාජිකයෝ සියලු දෙනා එකතු වෙලා අර බාහිර අභියෝගයට මුහුණ දෙනවා. 2026 වර්ෂය ශ්‍රී ලංකාවටත් අන්න ඒ විදිහේ තත්ත්වයක් තියෙන්නේ. මම ආණ්ඩු පක්ෂය, මම විපක්ෂය, මම හවල් පක්ෂය, මම මේ පක්ෂය, මේ තියෙන්නේ මගේ ආණ්ඩුවය, මම විපක්ෂය එහෙම කියලා කටයුතු කරන එක රටට ජාතියට සහ පෞද්ගලිකවත් අගතියක් මිසක් සුගතියක් එකතු කරන්නේ නැහැ. ඒ නිසා ඒ ස්වභාවය රටේ ජනතාවට, පාලිතයන්ට සහ පාලකයන්ට, විපක්ෂයට සියලු දෙනාට තේරෙන්න පුළුවනි. සමහර විට අපේ රටේ දේශපාලනය මන් දන්න නිසා තව වරක් කියනවා සමහර විට කියලා. ඔන්න ඔය தত্ত্বය අපේ රටට වෙස්වලා පැමිණි ආශිර්වාදයක් වෙන්න තියෙන ඉඩ වැඩි. මමත් ප්‍රාර්ථනා කරනවා එහෙම සිදු වෙන්න කියලා. එහෙම සිදු වෙලා හෝ මේ තම අමාරු කාලෙන් අපේ රටට ගොඩ එන්න පුළුවන්කමක්, සෞභාග්‍යයක්, යහපතක් උදා වේවා කියලා මේ 2026 ලබන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි මමත් ප්‍රාර්ථනා කරනවා. ගුරුං කාංචන සන්නිභං බුද්ධිභූතං ත්‍රිලෝකේශං තම් නමාමි බ්‍රහස්පතිම්